බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ පේරදෙණිය ගාඩන් එකේ මම යන්න කැමතිම මම වැඩිම වෙලාවක් ගිහිල්ලා ඉන්න තැන පෙන්වන්න. මෙතන විසිතුරු පත්තික ශාක. එහෙම නැත්නම් ඉන්ඩෝ විදියට හදන අයට මග අරින්නෙම නැතුව යන්න ඕනේ තැනක් නෙවෙයි. මෙතන විසිතුරු ශාක 1000ක් හෝ 2000ක් වගේ ආසන්න ඇති. සමහර ඊටත් වඩා තියෙනවා වෙන්න පුළුවන්. මෙතන තියෙන ඔක්කොම පැල ගෙවල් වල මල් හදන කට්ටියට ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහට තියෙන පැල වර්ග. මේ වගේම මෙතනට ආවහම මේ වගේ පැල හදන්නේ කොහොමද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එහෙනම් අපි මෙතන රවුමක් දාන ගමන් පැල ගැනත් දෙයක් ඉගෙනගෙන ඊවල ලස්සනත් බලාගෙන මෙයා. මෙතනට වාඩ ලේසියෙන්ම යන්න පුළුවන් පාරක් තමයි ටිකට් එක අරගෙන එතන එළියට එන තැනින් ඉස්සරහටම යන්නේ නැතුව දකුණු පැත්තට හැරිලා ලක්සාවලත් පහු කරගෙන ටිකක් ඉස්සරහට එද්දි ඔෆිස් එක හම්බ වෙනවා. ඒ ඔෆිස් එක තම දකුණු පැත්තට වෙන්න පේනවා ප්ලාන්ට් හවුස් එක තියෙනවා. ඒ වගේම මේ පැල ගෘහය ළඟින්ම කැක්ටස් පැල ගෘහයයි ඕගිට් පැල ගෘහයයි ඒ දෙකත් ඒ ළඟම තියෙනවා. මේ ගෘහය ඇතුළේ විශේෂයෙන්ම තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් වර්ග, ඇග්ලොනිමා වර්ග, ඩෙෆන් බකියා වර්ග, බිගෝනියා වර්ග වගේ විසිතුරු පත්තික ශාකම තියෙන තැන. අපි ඇත්තට මෙද්දි මෙතෙන්ට ටිකක් වැස්සා. ඒ වුණාට මම රෙකමන්ඩ් කරනවා මෙතෙන්ට උදේ 9, 10, 11 වගේ වෙලාවෙදී ඇවිල්ලා බලන්න කියලා. මොකද මේ වෙලාවට ලස්සනට මිරේලිය වැටලා මේ කොළ දිලිසෙන්නත් පටන් ගන්නවා. ඒ වගේම මෙතන මේන්ටේන් කරන්න ඉන්න මාමා වතුර දාන්නෙත් ඒ වගේ වෙලාවට. එතකොට මේ කොළවල වතුර වැටලා ගොඩාක් ලස්සනයි මෙතන. අර මම කලින් වීඩියෝ වලදී කිව්වා වගේම මේ පැලවලටත් ආධාරකයක් දීලා තියෙනවා. ඒක හින්දා මේ පැල ගොඩක් ඒවල ලොකු වෙලා තියෙනවා. ඒ වගේම මේ පැල අර එකම උසකින් තියෙනවට වඩා මේවා තට්ටු කීපයකට තමයි පැල ටික හදලා තියෙන්නේ. ඒ කියන්නේ යකඩ තට්ටු 3ක් වගේ දාලා ඒ පෝච්චි උඩ තමයි ඊට පස්සේ ඒවල හදලා තියෙන්නේ. මේ උසට තියෙන එකත් ඒ විදිහටම හදපු එකක්. ඒ වගේම ඔයාලට දකින්න පුළුවන් හැංගින් පොට්ස් මෙතන එල්ලලා තියෙනවා. එයා ප්ලාන්ට්ස්ුත් එක්ක. මේ කහ පාටට වෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් ලෙමන් ලයිම් එක. එතකොට උඩම තට්ටුවේ අපිට පේන්න තියෙනවා ලිප්ස්ටික් කියන ප්ලාන්ට් එක. මේ පැලේ ලිප්ස්ටික් එකක් වගේ මලක් තමයි එන්නේ. එතකොට මේ තද පාටට පේන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් බ්ලැක් කාඩිනල් කියන පැලේ. මේ පැලේ නම් අවුරුදු 3ක් විතර පරණ පැලයක්. ඇත්තට මෙතෙන් ආවට පස්සේ මොන පැලේද හඳුන්වලා දෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් පැල තියෙනවා මෙතන. එතකොට මේ පේන්න තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් ස්ක්වෙමිෆෙරම් කියන එක. මේ පැලේ හරි වෙනස් විදිහට බූල් විදිහට තමයි මේකේ නාරටි ඇවිල්ලා තින්නේ. මේ පැලේම ලොකු පැලයක් අපිට තව ටිකකින් බලා ගන්න පුළුවන්. මේ ලොකුවට තියෙන මොන්ස්ටරා ඩෙලිසියස් එක මම මේක හදාගන්න හැටි ගැන වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. ඒකත් බලන්න. මේක ෆිලෝඩෙන්ඩ්‍රොන් වයිට් නයිට් හෝ වයිට් ප්‍රින්සස්. මේකේ ලස්සන සුදු පාට විචිත්‍රව කොලේ තියෙනවා. පැල හදනකොට තට්ටු විදිහට හැදුවම තමයි මේ වගේ අර ලස්සන පෙනුමක් එන්නේ පිරිලා වගේ. එතකොට මේ තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් මූන්ලයිට් ඩ්‍රෝෆ් එක. ඒ කියන්නේ මේක ලොකු පැලයකුත් තියෙනවා තව. ඒකට හොඳට ඉරේලිය වැටුනහම මේකේ කොළ කොළ පාටකට ඇවිල්ලා ලස්සනට පේනවා. මේ සිංගෝනියම් වර්ග දෙකක්. එකක් සිංගෝනියම් පොඩපාලේ මැල්බෝ එක, අනිත් එක නම මතක නැහැ. මේ පෙන්වන්නේ බ්‍රොමිලියඩ් වර්ගයක්. පිලෝ වර්ගවලට එපිපිමිනම් වර්ගවලට මේ වගේ ආධාරකයක් දුන්නොත් ඒක හා උපරිමයටම හැදෙනවා. උපරිමයටම ආවම මලුත් පිපෙනවා. දැන් මේකේ ආධාරකයක් විදිහට බිත්ති අරගෙන ඒක උඩටම හැදිලා තියෙනවා. මෙතන මේ තියෙන ඩෙෆන් බකියා කැමිල්ලේ කියන වර්ගය. අනිත් පැත්තේ තියෙන බිගෝනියා මානාවුස් එක. බිගෝනියා මානාවුස් එක කඩා හැලෙන පැලයක් විදිහට ලස්සනට හැදෙන. මේ තියෙන්නේ හූපර්සියා පැලයක්. සිංහලෙන් කුඩා හැඩයක් කියලා කියනවා. තවත් මේ වගේම මහා හැඩයක් කියලා පැලයකුත් තියෙනවා. මේක හැංගින් ප්ලාන්ට් එකක් විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ පොට් එකෙන් පල්ලෙහාට කඩා හැලෙන පැලයක් විදිහට තමයි මේක හදන්නේ. මේ තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් රෙඩ් කොංගෝ කියන පැලේ. මේකෙම තවත් කොළ පාටෙකුත් තියෙනවා. මේක කලින් කාලේ නම් ටිකක් ගණන් පැලයක් විදිහට තිබ්බේ. දැන් මගේ මේ ඉස්සරහින් තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් කැම්පියායි කියන පැලේ. ඒකේ ගොඩාක් දිග කොළයක් එක්ක තමයි පැලේ තියෙන්නේ. මේක ෆිලෝඩෙන්ඩ්‍රොන් යෙලෝ කාකින්ස් කියන එක. කහ කොළ මිශ්‍ර දලුත් එක්ක ඒක කොළ මෝරන්න ඒකේ කොළ පාට වෙනවා.
මේ තියෙන්නේ මනි ප්ලාන්ට් එකක් විදිහට සලකන ස්කින් ඩැප්ස් ස්ට්‍රුබියයි මූන් ලයිට් කියන පැලේ. මේක ගොඩාක් මෙතන හැදිලා ගිහිල්ලා තියෙනවා. මේකටත් ආධාරකයක් දුන්නාම උඩරටට හැදෙන පැලයක්. මේකත් අර මං කලින් පෙන්නපු බ්ලැක් කාඩිනල් පැලයක්ම තමයි. පිලෝ වලත් හැදෙන විදිහත් එක්ක වර්ග තුනක් තියෙනවා. මම මේ දේවල් ගැන ලොකු විස්තරයක් ඉස්සරට අරන් එන්නම්. ඒක කොටස් දෙක තුනකට කඩලා දාන්නම් කියලා තමයි මම දැනට බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ තියෙන්නේ අර කලින් පෙන්නපු ලෙමන් ලයිම් එකේම තවත් පැලයක්. ඒකේ කොළපාට චූටි චූටි පැල්ලම් වගේ තියෙනවා. එතකොට ඒකේ නම ලෙමන් ලයිම් තායි සන්රයිස් කියලා වෙනස් වෙනවා. මේ තියෙන්නේ ගොඩක් තැන්වල වවන ගොඩක් අය වවන්න ආස එයා ප්ලාන්ට් එකක්. මේක ස්පැනිෂ් මෝස් කියලා තමයි සාමාන්‍ය විවහාරයේදී හඳුන්වන්නේ. මේ පැල හදන්න එහෙම මාධ්‍යයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. පොල් කොස් එක දාලා තිබ්බත් ඒක වැවෙනවා. වතුර දාන්න තමයි ඕනේ. මේ තියෙන්නේ නැරෝ පිලෝඩෙන්ඩ්‍රොන් කියන වර්ගය. තව මේකට ජංගල් බූගි කියලාත් කියනවා, ක්‍රොකොඩයිල් කියලාත් කියනවා. එතකොට මේ තියෙන්නේ ඇන්තූරියම් ක්‍රිස්ටලයිනම් කියන එක. මේකේ නාරටි වල නිකම් කැට කැට වගේ ලස්සන දිලිසීමක් තියෙනවා. එතකොට මෙතන තව ඇන්තූරියම් මල් තියෙන ඇන්තූරියම් වර්ගත් කීපයක් තියෙනවා. ඇන්තූරියම් වර්ග ගැන, ඇන්තූරියම් හදන විදිහ, ඒවට දෙන්න ඕනේ පොහොර, ඒ වගේ දේවල් ගැන ඉස්සරදීම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයාලට පේන්නේ එයා ප්ලාන්ට් වර්ග කීපයක්. අර කනින් පෙන්නපු ස්පැනිෂ් මෝස් එක වගේම මේකට මාධ්‍යයක් ඕනේ නැහැ. වතුර ටිකක් වැටෙද්දී ඒ වයින් හොඳට මේ වතුර ටික උරාගෙන පැලවෙනවා. මේ තියෙන එක බාඳුරා වර්ගයක්. එහෙම නැත්නම් නෙපැන්තිස් කියලා හඳුන්වනවා. මේකේ ලස්සනටම තියෙන්නේ මේ විශේෂණය වෙච්චි කොලේ. ඒ කියන්නේ ඒකේ කොලෙන් තමයි මේ කෙන්ඩි ඇවිල්ලා තියෙන්නේ. ඒක මලක් නෙවෙයි. මේ පෙන්නන එයා ප්ලාන්ට් වලත් කාලයක් ගියාට පස්සේ ලස්සන මල් දකින්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ එයා ප්ලාන්ට් හදනවා නම් දිරණ කම්බි පාවිච්චි කරන්න එපා. දිරණ කම්බි පාවිච්චි කරොත් එයා ප්ලාන්ට් මැරෙන්න බලනවා. මේ තියෙන්නේ එක ෆර්න් වර්ගයක්. ඒ කියන්නේ මීවන කුලයට අයිති වෙන්නේ. අපි ස්ටැග් හෝන් ෆර්න් එහෙමත් නැත්නම් ප්ලැටිසියම් කියලා තමයි මේකට හඳුන්වන්නේ. මේකෙත් ගොඩාක් වර්ග තියෙනවා. සමහර ඒවා තව ලංකාවට ඇවිල්ලවත් නැහැ. මෙතනත් ආධාරකයක් නැතුව බිත්ති ආධාර කරගෙන මේ ෆිලෝඩෙන්ඩ්‍රොන් ලෙමන් ලයිම් එක උඩරිම උඩටත් ඇවිල්ලා ඒ වගේම තව පල්ලෙහාටත් ඇවිල්ලා ඒක තැනක් හොයාගෙන යනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගොඩක් අය විශ්වාස කරනවා මේ වගේ ෆිලෝ වල මුල් ගියාම ඒ බිත්ති දිරනවා කියලා. ඇත්තට මේ බිත්ති දිරීමක් නම් මගෙත් වෙලා නැහැ තාම. ඒ බිත්ති වල මුල් ගියාට පස්සේ පැලේ ගැලවලා දැම්මොත් ඒ බිත්ති වල නම් ලාවට පාර හිටිනවා. ඒකේ වුණාට වැලි කොලයකින් වගේ මැදලා තීන්ත පාරක් ගෑවොත් ඊට පස්සේ නම් ඒක පේන්නේ නැහැ. අපි ඉස්සර කාලේ දැක්ක ඇන්තූරියම් වලට වඩා ඇන්තූරියම් වර්ග ගොඩාක් දැන් අලුතෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. මේ පෙන්නන්නේ හොඳටම හදපු ආධාරකයක හැදිච්ච පැලයක්. ඒක ආධාරකෙමුත් උඩට ඇවිල්ලා බිත්තියත් අල්ලගෙන ගිහිල්ලා තියෙනවා. මේ තියෙන මම අර කලින් පෙන්නපු කාස්කින් කියන පැලේම හොඳට පරණත වෙච්ච පැලයක්. මේකෙත් දල්ල හොඳටම කහපාට වගේ තියෙනවා. ඒ වගේ මේක පරණත වෙන්න ඒකේ කොළ තද කොළ පාරකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ පැලයක් කපලා පැල කරොත් එහෙම පැල 20ක් 30ක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බිගෝනියා වර්ග අපිට දකින්න පුළුවන්. බිගෝනියා වර්ග වගේම කැලදියා වර්ග කීපයක්, රෙසිනා වර්ග කීපයක්, ඒ වගේ පැල ටිකක් තමයි මෙතන තියෙන්නේ. බිගෝනියා ගැන කියද්දී එක දෙයක් මට මතක් වුණා. සමහර බිගෝනියා වර්ග තියෙනවා. ඒකට ලයිට් එලියක් වැටෙනාම මෙන්න මේ වර්ගය වගේ ඔයාලගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා ෆ්ලෑෂ් එක ඔන් කරලා වීඩියෝ කරලා බලද්දී ඔයාලට පේන්නේ ඒකේ අමුතුම නිල් පාටක් දකින්න පුළුවන්. සමහර වර්ගවල විතරයි ඒක දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ ඩෙෆන් බකියා සෙගුයින් කියන එක. මේක ගැනත් වීඩියෝ එකක් ඕනනම් කියන්න මම ඒකත් කරන්නම්. මම හිතන්නේ මේ තියෙන අපි කැමරට ගන්න රම්පේකේම ජාන විකෘති වෙච්ච බලයක්. මම මේ පෙන්නන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් ජැගන්ටියම් කියන එක. මේක නම් ගොඩාක්ම ඒ කියන්නේ නමේම තියෙන්නේ ජැගන්ටියම් කියන එක නිකන් යෝධෙක් වගේ කියන්නේ. ඒ වගේම මේ පැලේ ලොකු වෙනවා. මේ තියෙන එක ජාන විකෘති වෙච්ච එක. මේ පැලේම ජාන විකෘති වෙච්ච පැලේ තමයි මේ. ඒක ජැගන්ටියම් බ්ලිසාඩ් කියලා කියනවා. ඒකේ ලස්සන කොළ පාට, කහ පාට, සුදු පාට වගේ කලවමක් තමයි මේක දකින්න පුළුවන් අපිට. එක එක විදිහට ඒකේ විචිත්‍රත්වය එක එක කොළේට වෙනස්. මේ තියෙන්නේ ෆිලෝඩෙන්ඩ්‍රොන් ෆ්ලොරිඩා ගෝස්ට් කියන එක. මේකේ දල්ල
සුදු පාටකට හුරු කහ පාට වගේ තියෙන්නේ. එතකොට දල්ල නිකන් අර භූතයෙක් වගේ තමයි පේන්නේ. ඒක තමයි ඒකේ නම දෙන්න හේතුව. මේ තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් මෙක්සිකානුම් කියන වර්ගය. මම පැල එකතු කරද්දී ගත්තු මුල්ම පැල වර්ගයක් තමයි ෆිලොඩෙන්ඩ්‍රොන් මෙක්සිකානුම් එක. තව ඇග්ලොනිමා බිගෝනියා අස්සේ මේ පේන පැලේ කැලේඩියම් ලින්ඩෙනියායි කියන වර්ගය. මේක පිලෝ පැලයක් වගේ පෙනුනට මේක එහෙම පැලයක් නෙවෙයි. මේක කැලේඩියම් කියන වර්ගයට අයිති වෙන පැලයක්. මේ තියෙන ආධාරකය ලස්සනටම හැදිච්ච ආධාරකයක්. මොකද මේක එක පැලයක් නෙවෙයි පැල වර්ග කීපයක් තියෙනවා. මෙක්සිකානුම් එක තියෙනවා. ඒ වගේම ෆිලොඩෙන්ඩ්‍රොන් මූන්ලයිට් එක තියෙනවා. ඒ වගේම මම කලින් කිව්ව ස්ක්වෙමිෆෙරම් කියන පැලයත් එකතු වෙලාමයි හැදිලා තියෙන්නේ. ඒ වගේ මොයාලට මෙතන බලද්දිත් තේරෙනවා මේ පිලෝ වර්ගවලට කොළ උඩට වතුර වැටෙනව තමයි මේවල ගොඩාක්ම ලස්සන පේන්නේ. ඒ කියන්නේ අර වැසි වනාන්තරයක් ඇතුළේ ඉන්නා වගේ හැඟීමක් තමයි මේ පැලවල වතුර වැටෙනව දැනෙන්නේ. මේ තියෙන්නේ අර රෙඩ් කොංගෝ එකමයි. මං හිතන්නේ මේ පැලේ අවුරුදු 3ක් හෝ 4ක් වගේ වයසක් ඇති. හොඳටම පරණත වෙලා කොළ ලොකු වෙලා තියෙන්නේ ගොඩක්. මේ තියෙන්නේ බොන්සායි වලට වගේ පාවිච්චි කරන්න පුළුවන් හොඳම පැලයක්. මේක කුරු ඇට්ටේරියා පැලයක්. ඒක බොන්සායි පෙනුමක් තමයි කොහොමත් මේ පැලේ පොඩි කාලේ ඉඳන්ම තියෙන්නේ. රෙඩ් කොංගෝ පැලේට එහා පැත්තෙන් තියෙන්නේ ග්‍රීන් කොංගෝ එක. ඒ කියන්නේ කලින් කියපු රෙඩ් කොංගෝ එකේම කොළ පාට වර්ගය. ඒකත් අර වගේම සමාන වයසක් වගේ තියෙන පැල දෙකක්. අරකේ දල්ල රතු පාට තියෙද්දි මේ පැලේ දල්ල තියෙන්නේ කොළ පාටට. මේ තියෙන්නේ කලින් පෙන්නපු ජංගල් බූගි එකේම හොඳටම හැදිච්ච පැලයක්. ආධාරකයක් දුන්නාම මේ පැලේ හොඳට උඩට ඇවිල්ලා මලුත් පිපෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ පෙරදිනිය ජාතික උද්භිද උද්‍යානයේ ජාතික ඩිප්ලෝමාව මේ කාලේ ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. NVQ level 5. රට යන්න වගේ කැමැත්තක් තියෙනවා නම් ඒ වගේ කට්ටියට ගොඩක් ගැලපෙන කෝස් එකක්. ඒ වගේම මැනේජ්මන්ට් පැත්තට වගේ ජොබ්ස් තියෙනවා. ඒ වගේම ගාර්ඩන් එකේම ෆෝමන් වගේ ජොබ් වලටත් පෝසස් වලටත් ඇප්ලයි කරන්න පුළුවන්. කෝස් එකේ තියරි ප්‍රැක්ටිකල් අවුරුද්දක් තියෙනවා. ඒ වගේම මාස 6ක් වෙනම ඔන් ද ජොබ් ට්‍රේනින් එකක් තියෙනවා ගාර්ඩන් 3ක. මමත් කරේ ඩිප්ලෝමා එක. මම දැන් ඒකේ අන්තිම කාලේ ඉන්නේ. සම්පූර්ණ කෝස් එක පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒක ගැන වැඩිදුර තොරතුරු මගේ ග්‍රීන් තම්බ් පේජ් එකේ දාලා තියෙනවා. ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරගෙන ඒකේ තියෙන විදිහට විස්තර ටික ගන්න එකට එවන්න. මේ වගේම channel එක subscribe කරලා ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක දාලා දාන්න කියලා මතක් කරනවා මේ වෙලාවෙම. එතකොට මේ පේන්න තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් ඔලිම්පියාඩ් කියන එක. මේක ගොඩාක් වැලක් වගේ යන්නේ නැතුව එක දිගට එකතන කැරකිලා වගේ හැදෙන පැලයක්. පිලෝ පැල, සිංගෝනියම් පැල, බිගෝනියා පැල වගේ හදද්දී පැල ඔක්කොම එක ළඟ වගේ හදන එකේ වාසියක් තියෙනවා. එතකොට ඒවල අර ආර්ද්‍රතාවය කියන්නේ වාෂ්ප ගතිය වැඩි වෙලා ඒවට හොඳට මුල් හැදෙන්න, කොළ දාන්න, මේ වගේ දේවල් වලට වාෂ්ප ගතිය උදව් වෙනවා. මේ තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් මෙලානොනියායි කියන එක. මේකත් අර උඩට යන්නේ නැතුව එකතන කැරකිලා රවුමට බර්ඩ් නෙස්ට් පැලේ වගේ රවුමට හැදෙන පැලයක්. කොළත් ටිකක් ලොකු වෙනවා. එක පැලයකින් ලොකු ඉඩක් ආවරණය කරගන්න පුළුවන් විදිහ පැලයක්. මේ පෙන්වන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් බ්‍රසීල් කියන එක. මේ තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් රේඩියේටම් එක. මේක පොඩි කාලේ මීටරට ටිකක් වෙනස්. ඒක ලොකු වෙද්දී ඊට වඩා වෙනස් වෙනවා. මේක නම් සාමාන්‍ය සිංගෝනියම් එකක්. විත්තියක් අල්ලගෙන හොඳට මේක හැදෙන ගමන් තියෙන්නේ. අර රේඩියේටම් එකෙත් හොඳටම පරණත වෙච්ච ගහක් ඒ විත්තියම උඩටම ගිහලා තියෙනවා. මේවල පරණත භාවයට ආවට පස්සේ වල මල් පිපෙනවා. මේ වගේ වර්ග දෙකක විතර මල් එකතු කරලා පරාගණය කරලත් අපිට අලුතෙන් පැල හදා ගන්න පුළුවන්. මේ විත්තියේ කොළ පල්ලහැට ඇලවිලා වගේ ගානට ලස්සනට ගිහිල්ලා තියෙන පැලේ ෆිලොඩෙන්ඩ්‍රොන් හෙඩරේසියම් එක. මේ වගේ කියන්නේ සාමාන්‍යයෙන් පැලයක් හදද්දී මේ පැලේට පසුතලයේ තියෙන ගොඩාක් ලස්සන අලු පාට පාවිච්චි කරනවා නම් දැන් එතනත් පේනවා ඇති. අලු පාටට ඒක අලු පාට උඩින් කොළ පාට පැල ගිහිල්ලා තියෙද්දි ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.
මේ ආධාරක කියල තින ෆිලොඩන්ඩන් බර්ල් මාක්ස් එක. එතකොට මේ උඩේ හදලා තියෙන මොන්ස්ටර් ඇඩොන්සෝනියා එක. මම කලින් මොන්ස්ටර් එකේම මේ පැලේ හදන එක ගැන විස්තරයක් දාලා තියෙනවා. මේ තියෙන්නේ ආප්ලාන්ට් එල්ලලා තියෙනවා. ඒ වගේම මේකේ බර්ඩ් නෙස්ට් පැලයකුත් හදලා තියෙනවා. තව ඒ වගේම මෙතන ඩෙෆන් බකියා වර්ග තියෙනවා. ඒකම මේ පැලේ ෆිලොඩෙන්ඩ්‍රොන් ගෝල්ඩන් ඩ්‍රැගන් එක. මේකේ කොළ පාට මකරෙක් වගේ පෙනුමත් එක්කම පොඩි පොඩි කහපාට ඉරීදි වගේ තියෙනවා. මම හිතනවා මේක ෆිලොඩෙන්ඩ්‍රොන් ප්‍රින්ස් ඔෆ් ඔරෙන්ජ් කියලා. මට ගොඩාක් මේක ෂුවර් නෑ. මොකද ගොඩාක් වෙලාවට මේ පැල පරණ දුනහම අඳුරගන්න අමාරුයි. සමහරවිට අපි අර පොඩි කාලේ දැක්ක පැලේ නෙමෙයි ඊට පස්සේ පරණ දුනහම ගොඩක් වෙනස් වෙයි පැලේ. ඒකනම් පැහැදිලිව අඳුරගන්න පුළුවන් මේක ප්‍රින්ස් ඔෆ් ඔරෙන්ජ් එකක් කියලා. තැඹිලි පාට දැල්ලක් එක්ක හොඳට හැදිලා තියෙන පැලයක්. මේක හොමිලොමෙනා වර්ගයක්. හොමිලොමෙනා වලත් ගොඩාක් පැල වර්ග තියෙනවා. රතු පාට වර්ග මේ වගේ කොළ පාට ඒවා එක එක ජාන විකෘති වෙච්ච. මේ පැලේ ඉන්ස්ට්‍රුමන්ටේ මැජික් ස්ටාර් කියන පැලේ සමහර ඇග්ලොනිමා වර්ග තියෙනවා. මේ අර කලින් පෙන්නපු පැලේම ගොඩක් පරණ වෙච්ච පැලයක්. තවත් මේ වගේම මේකෙම පැල කීපයක් තියෙනවා. මේක අර කලින් මම පෙන්නපු ලිප්ස්ටික් එකේම තවත් පැලයක්. මේකේ කොලේ පොඩි විචිත්‍ර ගතියකුත් තියෙනවා. පැල හදද්දී තියෙන තවත් ටිප් එකක් තමයි එක පැලයක් වෙනුවට ඒ පැලෙම උනත් පැල කීපයක් එක තැන තියෙද්දි ඒකෙත් පෙනුම ගොඩාක් එළියට ඇවිල්ලා පේනවා. මොකද එහෙම තියෙද්දි මේ පැල වර්ගයෙන්ම කොළ ගොඩාක් එතන ඇවිල්ලා එතන පොඩි ඝනත්වය වැඩිලා ලස්සනක් තියෙන එතන. එතකොට මේ ලොකුට හැදිලා තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් ලසරුම් එක. මං ගාවත් මේ වගේම ටිකක් දිගට හැදිච්ච පැලයක් තිබිලා මම ඒක කපලා පැල කරා. දැන් නම් ඒකේ දලුත් ඇවිල්ලා තියෙන්නේ. ළඟදි මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙයි. මේ වගේ ආධාරකයක් නැතුව ඔහෙ යන්න දෙනවටත් වඩා තමන්න පුළුවන් නම් ආධාරකයක් හදලා ඒක ගන්න නරත්තු කරොත් වටනවා. මේකත් මීමන වර්ගයක්. එහෙම නැත්නම් ෆර්න් කියලා කියනවා. මේ වර්ගයට සමාන එකක්ම අපෙත් කැලෑවල දකින්න තියෙනවා. මේ පැලේ නම් ලෑන්ඩ්ස්කේප් වලට පාවිච්චි කරන පැලයක්. මුදුන් වලට යන ෆිලොඩෙන්ඩ්‍රොන් වර්ගවල පෝච්චිය ගොඩාක් ලොකු වෙන්න ඕනේ කියලාත් නැහැ. මොකද ඒකේ මුල් අදින්නේ කඳේ. කඳේ අතුවලින් මුල් ඇදගෙන ඒක ආධාර කරගෙන තමයි උඩට යන්නේ. එතකොට තමයි මේ වගේ හොඳට පරණත ලොකු මහත කඳක් එක්ක ලොකු කොළ එන්නේ. ෆිලොඩෙන්ඩ්‍රොන් වලත් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හැදෙන ආකාරය අනුව වර්ග 3ක් වගේ තියෙනවා. මම මේ දේවල් ගැන විස්තරයක් ඉස්සරහා වීඩියෝ එකකදී අරන් එන්නම්. දැන් මේකේ පේනවා ඇති ගොඩාක් ලොකු පෝච්චියක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ගහට සාපේක්ෂව පොඩි පෝච්චිය. පෝච්චිය ගොඩක් මුල් අදින්නේ ආධාරකේ තමයි මුල් ටික ඇදගෙන ගහ හැදෙන්නේ. ඒ වගේම පිලෝ වර්ග හැදෙද්දි ගොඩාක් තෙත ගතිය තියෙන්න ඕනේ. දැන් මෙතන නම් විලක් වගේ තියෙන හින්දා ඒක තෙත ගතිය හොඳට වැඩි වෙලා ඒවල හොඳට මුල් අදිනවා. නැත්තම් අපි හදන ආධාරකේ මේ විදිහට හොඳට තෙත ගතිය එළියට එන විදිහට අපි ආධාරකේ හදන්න ඕනේ. මේකත් මම අර කලින් පෙන්න බ්‍රොමිලියාඩ් එකේම තවත් වර්ගයක්. බ්‍රොමිලියාඩ් වලට හොඳට ඉරේලිය ඕනේ. ඒවල අර කප් කෝප් වගේ තියෙනවා මැද. ඒ කෝප්පේ තමයි වතුර තියෙන්න ඕනේ. ලොකුවට මාධ්‍යයක් හදන්නත් ඕනේ නැති පැලයක්. මොකද මේවා හැදෙන්නේ වැසි වනාන්තරවල ගස් මුදුනේ. මේවල හොඳට පාට එන්න හොඳට ඉරේලිය තියෙනවා. මේ වගේ පැලවලට හොඳ සාර්ථක ආධාරකයක් හදන හැටිත් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ගොඩක් දැකලා තියෙන අර කෝට් එකට ලණුවක් කොතලා කරන වැඩෙන් හරියට සාර්ථකව ඒකේ මුල් ඇදලා ගහක් ආධාරකයක් කරගෙන උඩට යන්නේ නැහැ. මේ තියෙන්නේ තවත් එයා ප්ලාන්ට් කීපයක්. මේ වර්ග විතරක් නෙමෙයි තවත් එයා ප්ලාන්ට් වර්ග ගොඩක් තියෙනවා එක එක පාටින්. දැන් මේ වර්ග ටික කොළ පාට උනාට මීට වඩා රතු පාට මේ වගේ එක එක දම් පාට හුරු පාට ඒ වගේ එක එක විවිධ ආකාරයේ පැල තියෙනවා. පිලෝ වර්ග කියන්නේ තාමත් ලෝකයේ හොඳටම ඉල්ලුමක් තියෙන ඉල්ලුමක් හැදෙන මේ කාලේ ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්න පුළුවන් විදිහට යන පැල වර්ගයක්. දැන් මේ පැලෙත් මෙතන මම මේ වගේ පැලයක් ගත්තා. මේ වගේ පොඩි පැලයක් උනේ රුපියල් 1000ක්. දැන් නම් උතන තියෙන පැල ඊටත් වඩා ගොඩක් ගණක් වෙන වෙදී. මේ තියෙන්නේ ෆිලොඩෙන්ඩ්‍රොන් වයිට් ප්‍රින්සස් එක.
මේකත් හොඳටම ආධාරකෙත් ගිහිල්ලා ඊට පස්සේ බිත්තියත් අල්ලගෙන බිත්තිය උපරිමයට හැදිලා දැන් සුදු පාට තනි සුදු පාට කොළ දෙයක් ඇවිල්ලා තියෙනවා. මේ වුණාට මේ වගේ තනි සුදු කොළ දෙයක් ඇවිල්ලා තියෙන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ තියෙන අපි හැමෝම දැකලා තියෙන අන්නාසි පැලේම ජාන විකෘති වෙච්ච පැලයක්. මේකේ ඔටුන්නත් අර වගේම ජාන විකෘතියත් එක්ක ලස්සන කහ පාටක් ඇවිල්ලා තියෙනවා. මේ පැල ගෘහයෙන් එළියට ආපු ගාම වලට දකින්න පුළුවන් බෝගස් තියෙන පැල ගෘහයක්. මේ තියෙන්නේ ශ්‍රී මහ බෝධියේ පටක රෝපණයෙන් ගත්තු පැල. අපේ ටුවර් එකත් මෙහෙම නිමා කරනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා